තෙරුවන් සරණයි. සෙනෙහසේ නවාතැනට අපිත් එක්ක නවතින්න එන හැමෝමත් එකතු කරගෙන උදේ පාන්දරම අපි යනවා රවුමක් ඇවිදලා එන්න. කිලෝමීටර් 3ක් විතර අපි ඇවිදිනවා. කොළම කොළපාට වගාවන් තියෙන හරීම පිරිසිදු වාතය ලැබෙන අපි යන පාරේ තියෙන ලස්සන ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ හදන්නේ. අපිත් එක්ක යනකොට ඉස්සෙල්ලම එන හැමෝටම අපි කියනවා සෙරප්පු ගලවලා යන් කියලා. මුලදී නම් චුට්ටක් අමාරුයි කියනවා. හැබැයි ටික දුරක් යනකොට යාලා පුරුදු වෙනවා. මොකද මේ මහා පොළොවටම එකතු වෙලා ඉන්න අපි මහා පොළොවෙන් හුඟක් ඈත් වෙලා ඉන්නේ. ඒක නිසා තමයි අපිට ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන් මේ වගේ ලෙඩවල් හැදෙන්නේ. ඉතින් බලන්නකෝ මේ කොළම කොළපාට තේ වතු මැද්දෙන් ගම්මිරිස් වතු කුරුඳු වතු ඉතින් මේ වගේ මැද්දෙන් යනකොට කොයි තරම්නම් හිතට සුවයක් දැනෙනවද? උදෑසනම මෙහෙම ගමනක් යද්දි පිරිසිදු වාතය නිතරම අපිට ලැබෙන නිසා අර අපි ව්‍යායාමයක් වගේ මේ ගමන යද්දී හොඳ ඔක්සිජන් ටිකක් හොඳ මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවනේ. ඉතින් අන්නේ ඒවත් එක්ක අපි ඇවිදලා යද්දි සෙරප්පු නැතුව ලේ ගමනාගමනය හොඳට ක්‍රියාත්මක වෙන නිසා හරිම නැවුම් දවසක් තමයි, ක්‍රියාශීලී දවසක් තමයි අපිට ලැබෙන්නේ. අර ඈත පේන හන්තාන කන්දට ඉර පායගෙන එනකොට ඔයාට පේනවද ලස්සන? ඒක නම් හරිම ලස්සනයි. ඉතින් මේ වගේ දේවල් බලන්න නම් ඔහොම රවුමක් යන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. වෙලාවකට සමහරක් දවසට ඔහොම තියෙනවා. සමහරක් දවසට මීදුමෙන් පිරීලා ඒ වෙලාවට කඳු පේන්නෙත් නෑ. හරියට නිකන් අහස අපි ළඟට ඇවිල්ලා වගේ. ඉතින් දවසින් දවස මේ ක්ලයිමේට් එක වෙනස් වෙනකොට ඒ සෝබාදහමේ සිද්ධ වෙන අපූරු රටා, අපූරු සංසිද්ධි අපිට දර්ශනය වෙනවා මෙන්න මෙහෙම ඇවිදගෙන එද්දි. මේ තියෙන්නේ වතුර පීලි මේ ගම්වල කට්ටිය නාන තැන්. ඉතින් හරිම ලස්සනයි. අපි යන්නේ සම්පූර්ණ රවුමක් නිසා මුළු රවුම පුරාම වතුර හඬ තමයි ඇහෙන්නේ. උදේ පාන්දරම ගියාම වාහනත් නැහැනේ. ඉතින් මං ඒ යන අතරතුරේ අපේ මේ හැමදෙනාටම ටික ටික කියලා දෙන්න උත්සාහ කරනවා මේ අපි යන අඩියකට විතරක් නවතින්න. එක අඩියක් උසලා අනිත් අඩිය තියද්දි ඒ වර්තමාන මොහොතේ ඒ දැනීම එක්ක ඇවිදින්න කියලා දෙනවා. ඒ වගේම මේ ශරීරය, මේ සතර මහා ධාතු ස්වභාවය මේක අපිට අයිති ස්වභාවයක් නොවන බව නිරන්තරම මේ මහ පොළොවත් එක්ක මේ වාතයත් එක්ක මේ ජලයත් එක්ක මිශ්‍ර වෙච්ච ස්වභාවයක එක්තරා විදිහකට අපි මේ මම කියලා කියන ගතිය එයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මේ දේවල් කියලා දීදී ඒ නැවුම් වාතයේ ඔක්සිජන් ස්වභාවය උදේ පාන්දරම ක්‍රියාකාරී මනසකින් නැවුම් මනසකින් අත්විඳිමින් අපි ඉතින් ආපහු එනවා නිහඬාරණට. හරීම ලස්සන ප්‍රබෝධමත් දවසක් ලැබෙනවා මේ වගේ ඇවිදලා ආවහම. ඉතින් මම දන්නවා ගිහි අය විදිහට ඔයාලට ඒක අමාරු ඇති කාර්යබහුලත්වයත් එක්ක. පුළුවන් වෙලාවකට විවේකයක් හදාගෙන මේ වගේ තැන්වලට ඇවිල්ලා මේ ජීවිතය අත්විඳින්න දරුවනේ. එහෙම නැති වුණොත් එහෙම අපි මැරිලා යන්නේ දුක්කම විඳලා, දුකෙන්ම ජීවත් වෙලා, දුකම දරාගෙන. එහෙම නෑ. මේ ජීවිතේ තියෙන්නේ සමරන්න. මේ නැවුම් බව අත්විඳින්න. මේ ජීවිතේ එතෙන්ට හරිම නැවුම්. කිසිම දෙයක් ඉස්සරහට ඇදගෙන යන්නෙත් නෑ. ඉවර වෙච්ච දේවල් ආපහු මෙතෙන්ට එන්නෙත් නෑ. ඉතින් මේ නැවුම් මොහොත ආදරයෙන් අත්විඳින්න ඔයාලටත් අවස්ථාවක් ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි.